to know me. හරි අද අපි බීච් එකේ ඉන්නේ ඉතින් මමයි මගේ දයාබර මිත්‍රයයි මගේ අධිරාජධානිය හදන්න ප්ලෑන් එකක් ගෙව්වා. මමයි මගේ යාළුවෝ වෙන මගේ මනසයි එකතු වෙලා මාලිගා ගානක් හදන්න ප්ලෑන් කරා. මුලින්ම ජපන් මාලිගාව හදලා ඊගාවට ඒකට අදාළ අන්තපුරයක් හදලා ඊගාවට අපි හිතන් ඉන්නවා. මෙහෙමයි අපි කිව්වට ඉන්නේ මම විතරයි. ජපන් මාලිකාවට පස්සේ මගේ ඔළුවේ තියෙනවා මෙන්න මේ වගේ මාලිකාවකුත් හදන්න. මේ වීඩියෝ එක ගෙනාවේ ඔය බයිලා ගාලා ලෙවේ අපි යමු අපේ ජපන් මාලිකාවට. උදෙන්ම නැගිටලා මම මාලිගාවට මාලිගාවේ ලස්සන බලන්න. එහෙම එනකොට මොකෙද්ද මන් දැක්කේ මගේ මාලිගාව ෆ්‍රී විකුණනවා කියලා දාලා තියෙනවා. ඕවට තමයි ඉතින් මල්ලි අපිටත් ෆක් කොහමරි මං ඌ අල්ලගත්තා. ඌ ඉන්නවා දැන් අපේ සිරවාරේ. මෑතින් පේන අපේ චෙරි ගස් ටිකයි ඈතින් පේන අපේ මාලිගාව බලනකොට අම්මට සිරි වෙනම ෆීලින් එකක් මේක නම් ඉතින් කොහමරි අපි දැන් ඉන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ නෙවෙයි. අද අපි බීච් එකේ ඉන්නේ ඉතින් මං කොහමරි ඉතින් මේක මගේ ඔලුවට ආපු අදහසක් නෙමෙයි. මේක ලංකාවේ හිටපු ක්‍රියේටර් කෙනෙක් හදපු එකක්. ඒක මම කොපි කරා. හැබැයි කොපි කරාට සබ කරන්න බෑ කියනවනේ. එහෙනම් එයා වගේම මට මේක සමා කරන්න නම් බැරි වුණා. බට් කොහමරි මම මේක හැදුවා. ඒක තමයි වැදගත්. කොහමරි ඉතින් ඉස්සරහට එද්දිම මම පිළිගැනීමේ තොරණ වගේ තියෙන. ඒගොල්ලෝගේ මේක තියෙනවා. වටේට චෙරි කස් ටික දාලා තියෙනවා. මේක රෙකෝඩ් කරනකොට දැක්කේ මම මේකට බ්ලොග් දැම්මට පඩි පෙලක් දාලා නැහැ කියලා. අර ඒක නම් මොකද්ද වගේ. බට් ෆක් දෙපැත්තෙන් පූල් එකකුත් දැම්මා. ඇත්තම කිව්වොත් මේ මයින්ක්‍රාෆ්ට් නෙවෙයි මේ කාෆ්ට්මෑන්. මේක අර ක්‍රියේටර්ගේ වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒක බල හැදුවා. ඒත් එක්කම මම හිතුවා මගේ ආදි පරම්පරාව මෙතනින් දාන්න. අපේ කැරපොත්තගේ කාලේ දැන් අපි මේ රජකමේ හිටියේ නෑ. අපි ඒ කාලේ එහෙම දුප්පත්. හැබැයි දැන් අපි දුප්පත් නෑ. අපි දැන් රජකමේ ඉන්නවා. අඩවර පට් මල්ලි ඇත්තකි දම් බලාගෙනමු. කොහොම හරි අපි මේ පැත්තට යද්දි මෙතන ඉන්නවා අශ්වය හොයාගන්න බැරි වෙච්ච හින්දා අපිට ඉන්න ඔටුවෝ ටික සෑමට සාධාරණයක් කියන ප්‍රතිපත්තිය යටතේ අපි ගමේ විලේජර්ස් වලට විතරක් නෙවෙයි ඔටුවන්ගේ ආරක්ෂාවටත් ගොළම් කෙනෙක් දාලා තියෙනවා මල්ලි. පැත්තෙන් පේන්න තියෙන්නේ අපි ජයග්‍රහණය කරපු රාජධානිවල කොඩි ටික. ඒකත් එක්ක බලාගෙන යද්දි මෙතන තියෙන ලොකු චෙරි ගහක් කඩෝ චෙරි ගහ ගෙටත් ගිහිල්ලා චෙරි ගහ චෙරි පැලට අර ලස්සනයි නේද? රජෙක් වුණාම අන්තපුරයක් තියෙන්න ඕන හින්දා ඈතින් හදලා තියෙනවා මගේ අන්තපුරය. එදා ඉඳන් කැරට් කෑපු හින්දා සල්ලි කියලා හිතුවේ දැම්ම කැරට් පාත්තියක්. දැන් අපි බලමු අපේ පරම්පරාව ගැන. මුලින්ම ඉන්නවා අපේ කැරපොත්තා ඒ කාලේ එහෙන දුප්පත්. හැබැයි යාගේ තියෙන එක කතන අමාරුවක් හින්දා එයා වැදෙනවා වැලේරියාවේ තිබ්බ යුද්ධයකට. ඒ යුද්ධෙත් වැලේරියාවේ හිටපු මකරුත් එක්කම පෞරාණික වැලේරියාව විනාශ වෙනවා. ඒත් එක්ක කැරපොත්තා පස්සේ යාගේ පුතා මුත්තා කොහොමරි අපේ මුත්තා කොහොමරි නයිට් වරේක් වෙන. නයිට් වුණාට පස්සේ අපේ සීයන් නයිට් කෙනෙක්. ඒත් එක්කම අපේ තාත්තා රජාමලා රජකම ගත්ත හින්දා මමත් දැන් රජකමේ ඉන්නවා. මෙතන ඉස්තන තියෙන මගේ මාලිගාව ඇතුළට යනකොට මුලින්ම තියෙන්නේ මෙන්න මෙහෙම. මාලිගාව ඇතුළ මෙහෙම බලා ගන්න පුළුවන්. මෙහෙම දුරට ගිහලා බැලුවොත් මෙහෙම බලා ගන්න පුළුවන්. ළඟට ගියත් මෙහෙම බලා ගන්න පුළුවන්. කොහොම හරි බලා ගන්න පුළුවන්. මෙච්චරලා වැරදියට කිව්වේ මේක මාලිගාව නෙමෙයි අපේ මුරපොළ. මාලිගාව තමයි හැදෙන ගමන් තියෙන ඉස්සරහා. මේක වටේ ගියාට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ යනවා ඉවරයක් නැහැ. කොහොම හරි අපි ආයි වටයක් ගහලා මෙතනට ආවට පස්සේ අපිට යන්න උඩ තට්ටුවට යන පරිවෙල තියෙනවා. අනේ ඉනිමග තියෙනවා. උඩට ආවට පස්සේ මුලින්ම සිවිදි විනාශා ගන්න පවා මෙහෙම පොට් එකක් හදලා තියෙනවා. මෙතනින් පැනලා ඕන කෙනෙක්ට හાર્ට් එකක් පස්ස ගන්න පුළුවන්. වෙඩිය බෑ හાર્ට් එකයි පස්ස ගන්න පුළුවන්. ඊගාවට අපි යනවා මේ පැත්තෙන් බැලුවා ඊටත් උඩ තට්ටුවට. දැක්කේ මේක හදාගෙන උඩට එනකොට මේක ඉඩ හොඳටම මදි වෙලා තියෙනවා. අපි අර ඈතින් පේන්නේ අපි හදන මාලිගාව. කොහොම හරි අන්තිම තට්ටුවේ දැන් අපිට බලන්න පුළුවන්. ඊට බහිනවා බලන්න පුළුවන්. අනිත් පැත්තෙන් හඳ පායනවා. මේ පැත්තෙන් ඊට බහිනවා. අනිත් පැත්තෙන් හඳ පායනවා. ඒක බලන්න පුළුවන්. සෝ ඒකෙන් පස්සේ අපි බලන්නේ අපේ පහළමට මාලිගාවේ යට යපාලිගාවේ යට අපි මාලිගාවක් කිව්වර මේක මාලිගාවක් නෙවෙයි කියන මුරපොලක් කිව්වනේ මේක යට බලන්නයි ලැහැත්ති වෙන්නේ. ඉනිමගෙන් පහළට ආවා මේ
බාගෙට මේකත් හදලා තියෙන ලස්සනකුත් නෑ. මෙන්න මේව තමයි ඉතින් බලා ගන්න තියෙන්නේ. මේක මෙහෙම බැලුවට පස්සේ අපි අඩෝ ඔයි මල්ලි මේ දුකින් ධෝනිගෙන් ඈත් කරපු එක මල්ලිටත් ප්‍රශ්නයක් වෙලා. ලැජ්ජ වෙන්න එපා මල්ලි ධෝනිගේ නම කියන්න. මකිම ෂුවර්ද? මල්ලි ධෝනි වෙන සින්දුවක් කියන්න බලන්න. අඩෝ සෝ එක නම් දුක හිතුණා ඔයාව එළියට යවන්නේ නැහැ කවන්නේ. මාස 3කට එකපාරක් ගිහලා නෝනා බල්ලෙන් අවස්ථාව දෙනවා. ඒක ඔයාලට ලොකු ජයග්‍රහණයක්. ඊගාවට අපේ මල්ලි නෙවෙයි නංගි. ඔයා මොකද හිතන්නේ ඒ අයියා ගැන? මම ඉර කරලා දෙන්නේ නැගී තරු ටික නේත් එක්කම අපේ චෙෆ් ටික තියෙනවා. චෙෆ් ටික වැඩ ඒවා නෙවෙයි වැදගත් වෙන්නේ. මෙන්න ඉන්නවා ඩයල් එක. මෙයා තමයි මගේ මාලිකාව ෆ්‍රී විකුණනවා කියලා දාලා තිබ්බේ. අර මතකද මුල ඉන්න තැනම අපි යාට පොඩි දඩුවමක් දෙන්න හදන්නේ. හරි අපි දැන් බලමු අපේ දඩුවව කොච්චර ධර්මද. සමාජයෙන් අපි සාධාරණ රජවරු කියලා හිතුවට අපි ඇතුළාන්තයේ සාධාරණ රජවරු නෙවෙයි. මිනි මරණ යන්ත්‍රයක් හදලා තියෙනවා. ඒක වැඩක් නැහැ. ඒක මේ දවස්වල අක්‍රිය වෙලා හදාගන්න ඕනයි මුලේ ඉඳන්. ඊගාවට අපි බලන්නේ අපිට අනතුරක් කලාවට පවා පැනලා යන්න හදලා තියෙන දොරටුව මේකින් ගිහිල්ලා මේක වැහෙන්නේ අඩෝ එක හදන්න ඕනේ. මම මේක ඇතුලේ ගම්වැසියෝ මරනවා කියලා ගම්වැසියෝ ටික දැනගත්තොත් එimhe ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මාව මරනවා. ඒ හින්දා මම මෙතනින් ඒක නිසා මගේ ආරක්ෂාව උදෙසා රට ආධාරයන්වත් නමලා ඇති. කොහොම හරි මෙතනින් පෙන්නට පස්සේ ගැම්මට අපේ පලායමේ දොරටු ටික තියෙනවා. පලායමේ දොරටුව මෙතනට ඇවිල්ලා ඉදිරි ටික පීනගෙන යන්න තමයි හදලා තියෙන්නේ. මේක වටේ වුණ හැංගිලා වුණත් ඉන්න පුළුවන්. අවුලන්නේ ෂේප්. හරි අපි ආයෙත් උඩට ආවා. අපි දැන් යන්නේ මෙතන විලේජර්ස්ලා එන විදිය බලන්න. විලේජර්ස්ලා එන්නේ මුලින්ම මෙන්න මේ පාර දිගේ. මොකද විලේජර්ස්ලා උඩ තමයි මේගොල්ලොන්ගේ ජනගහන වර්ධන අනුපාතය වැඩි කරගන්නේ. මෙතන ඉන්නවා විලේජ් ජෝඩුවක්. මේගොල්ලෝ සාධාරණ විදියට මේගොල්ලෝගේ පෞල් ජීවිතය මෙතන ගත කරනවා. හැබැයි මේගොල්ලෝ කවදාවත් එක රැයකවත් නිදිය ගන්න හම්බෙන්නේ නැහැ. මේගොල්ලෝ තුලා මේ ලස්සන විලේජ් පෙට්ටිය එක බී ගන්නවා. ඒ විලේජ් පෙට්ටියට නිදිය ගන්න ඕනේ මේ හින්දා ඇඳවල් දෙකක් දෙපැත්තේ තියෙන හින්දා එයා ඇඳවල් දෙක හොයාගෙන යනවා. හැබැයි එයා ඇඳවල් දෙක හොයාගන්න එයාට මේ යටින් එන්න පුළුවන්. විලේජ් ළමයෙක්ට විතරයි මේක තුලින් එන්න පුළුවන්. එයා හොයාගෙන ඉද්දි මෙයා මෙහිම වැටෙනවා. වෙනට පස්සේ එයාට එන්න තියෙන එකම මාර්ගය තමයි මේ මාර්ගය. මේකෙන් ආවට පස්සේ එයාව මට ඕන විදිහට මම පාලනය කරනවා. කොහොමද ගොල්ලගේ සිගිති මොලේ? බන්ධනාගාරිකුත් හදලා තියෙන්නේ. ඒක අපි දැන් යන්නේ අපේ බන්ධනාගාරය බලන්න. අතරගෙන අපි යමු පොඩ්ඩක් වටේ සිරි නරඹන්න. බිල්ඩින්ගෙන් නැගගෙන මේ උඩට ආවට පස්සේ මේ පිට පුළුවන් අපේ මුළු ගමම මෙන්න මෙහෙම බලාගන්න. ඒත් එක්කම අපේ ලස්සන මාලිගාවනේ. ඒක මාලිගාවක් තමයි. කවුද කියන්නේ මාලිගාවක් නෙවෙයි කියලා. ඒක මාලිගාවක් තමයි. අපේ හිරගෙදර තියෙන්නේ මේක පල්ලෙහා. අපි ඉතින් පල්ලෙහාට ගිහින් බලමු. මෙතනින් ගියා මෙතනට ආවා. කොහොමද ආරක්ෂාවට කියලා පල්ලෙන් වතුර ටිකක් දැම්ම. නැත්නම් මාව මෙතන ඉනිමගෙන් වහිනවා නෙවෙයි මාව පැනලා වැටෙනවා. ෆක්. අපි මේකට පූර්ණ ආරක්ෂාව දීලා තියෙන්නේ. මේ දෙපැත්තෙන් දොර අරගෙන මිසක් කාටවත් යන්න බෑ. ඇතුළට ඉතින් ඒකත් අරගත්තා. ජපාන් මාලිගා වීඩියෝ එක දානවා කියලා හිතුවේ 2025 අගෝස්තු වල. ඒ කාලේ තමයි මම මේක හදලා ඉවරුනේ. තියෙන කම්මැලිකමට මේක දාද වීඩියෝ එක දාන්නේ අද. පොඩි බාධකයක් දාලා තියෙනවා ඇතුලෙන් යන්න බැරි වෙන්න. ෆයිනලි අපි කොහොම හරි ආවා අපේ පුංචි හිරගෙදරට. මෙතන ඉන්නවා එහෙට මෙහෙට යන සොම්බිලා දෙන්නේ. කොහොම හරි අපි ඉස්සරහට යනකොට අපිට ඉන්නවා අඩෝ ඒගොල්ලෝ ඉස්ස එහෙට මෙහෙට යන්නේ නැහැ. මල්ලි ධෝනි සැපෙන්ද කාලා බීලා දෙන්නේ. ඉතින් මොකෝ වෙන්නේ? අපේ channel එක subscribe කරේ නැති වැරද්ද නෙවෙයි ඉතින්. එහෙනම් ඉතින් අපි අදට වීඩියෝ එක ඉවර කරනවා. අපි තවත් මාලිකාවකින් හරි අපේ අන්තපුරෙන් හරි නැත්නම් අපි මොකක් හරි ප්‍රියට කෙනෙක්ට හදන මොකක් හරි දෙයකින් හරි